පොඩ්ඩක් ඉන්නවා දුරක් ඇහුනේ නේද මිට යන්නේ. ඒකට මේ දවස්වල තමයි වැඩියෙන්ම කැමති කවුරු කුක්කේ. ඒක ඉතින් ආසය මාත්‍යෝ ඊයේ කාණේ මෙලෙදයි කියේ මෙලෙදයි අද ඉන්නේ. අද නම් ආයෙම කිව්වොත් මාත් කරනවා. හොඳයි වගේ මට වෙලෙ උඩට වෙයි. මා හොඳයි. එන ඒකට මේ රොන්දලා කවුරුනේ ආවේ අන්තිම වාස්නේ. මේ දවස්වල මේ පොල් වල තත්ත්වය කොහොමද? මේ රටේ පොල් වල තත්ත්ව ප්‍රශ්නයක් තියෙනවා. පොල් උදාගෙන එහෙම පස්සේ නෑ සයිස් එක නේ දැන් පොල් වල විතරයි තියෙනවා. ඒක මොකද්ද ඔයාලා දකින්න දේ මොකද? ඒක මාත්‍යෝ අරගෙන අර වගේ පැතින්නේ. ඒක නෙමෙයි තියෙන්නේ අපිට තියෙන්නේ. දැන් ඉන්දියාවේ පේනවා කියලා කියනවා මාත්‍යෝ. ඔව්. දැන් ඉන්දියාවෙන් ගෙනාවට පස්සේ තමයි හරියට ගන්න කියන්නේ දැන් පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. උත්තර ගාවා මාත්‍යෝ ගන්නවා. ඊයේ උත්තරයක් දුන්නා. හරි. ඔයා එන්නේ යන්න බෑ. හරිද? ඊට පස්සේ මම දැනුම් දෙන්න මම ඔයාලට දැනුම් දෙන්න. හරි. ડોක්ටර් හරි කියලා කියන්න බඳු වෙනවා. බලාපොරොත්තු වෙන්න. අන්තිමේදී ඇන්නේ සිරිපාල කියලා ඇන්නේ සිරිපාල. ඔය ඇන්නේ සිරිපාල උන්ටවාන් දෙලාකට. ඇන්නේ සිරිපාල. අයිනසේ. ඔය ගන්න. මොකටද ඔයා දන්නව මොකද දාන්නේ? ඉන්ටර්වෙල් සර්. අමුගේ සම්පූර්ණ නම මොකද මේ? ඇන්නේ සිරිපාල. එන්නේ නෙවෙයි සර්. එන්නේ සිරිපාල. හරි. ඒක තමුන් බැදලාද? දැන්නලා සර්. ඒකට මට මේ ගෙවල් කොහෙද? ගලන සර් අම්පාරේ. අම්පාරේ. දැන් මේ මම දෙයකට බැලුවා මෙතන හතරවත් නෑ ගම්මුන් කරන්නේ අන්තිමට ආවේ මට හොඳද නැද්ද කියලා බලන්න මම ප්‍රශ්න තුනයි අහන්න ගමු. අන්න සර් ප්‍රශ්නේ. ප්‍රශ්න තුනට හරියට දුන්නොත් මම කියන්න මොකද කියන්නේ මොකද මට වෙලාව පරාජය මෙතන යන්න ඕනේ ඉතින්ද. දැන් සිරිපාල කියනවා තමුන්ගේ උපන්දිනේ. සර් කියන්නේ සර් 1920 ඉන උස්සා කරලා මොනවද 1948 ඒගොල්ලෝ මාරි 4 වෙනිදා තමයි ඉස්කෝලේ සර්. හරි කමුදේ තව තාත්තකලු. ඒක සර් කියන්නේ සර් කාලෙට වෙනස් වෙනවා. දැන් නම් සර් තමයි ඒතකොට දැන් කමුදේ මිනිස්සුම වඩ මිනිස්සු. සර් කියන්නේ සර් දවසට පරීක්ෂණ මට්ටමේදී ප්‍රතිඵලාවම හරියටම කියන්න සර්. Studio.